Hello friends, ඉතින් welcome කියලා පිළිගන්නවා ඔයගොල්ලෝගේ මගේ YouTube channel එකට. ඉතින් friends ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Better Minecraft PC game එක mobile එකේ play කරන්න බෑ. ඉතින් friends අද මම ගෙනල්ලා තියෙන්නේ Better Minecraft එකේ bossලා එහෙම ඉන්න mod ටිකක් එහෙම දාලා dragonලා ඉන්න mod ටිකක් දාලා ඕගොල්ලොන්ට PC එකේ වගේම superior Minecraft එක play කරන්න. ඉතින් අපි world එකක් create කරගමු. ඉතින් friends ඕගොල්ලොන්ට mod ටික මං ඕන mod ටිකේ නම් ටික මං description එකේ දාලා තියන්නම්. ඉතින් friends මෙන්න මේ mod ටික තමයි. ඉතින් friends මේකේ PC Better Minecraft Twilight Forest නේද ඒකේ නම කොහොම හරි ඒ dimension එකේ mod එකකුත් මං දාගන්නවා මේකට. superior තමයි. ඉතින් friends මම මේකට animal mod එකකුත් දාගන්නවා. ඒ කියන්නේ Better Minecraft එකේ ඉන්න සත්තු වගේ mod එකක්. ඉතින් friends මේ මගේ channel එක තාම link දාන්න පුළුවන් විදිහට verify කරලා නැහැ. ඒකින් හින්දා මම mod ටිකේ නම් ටික දාලා තියන්නම් ඕගොල්ලෝ download කරගන්න. ඉතින් friends අපි world එක create කරගමු. ඉතින් friends ඕගොල්ලොන්ට පේනවා ඇති මේ Minecraft කියලා තිබ්බ එක වෙනස් වුණා. ඉතින් මම ඒ කැලේ නම් skip කරනවා මොකද world එක generate වෙන්න ගොඩක් වෙලා ගියා. ඉතින් friends අපි spawn උනේ නම් මොකද්ද desert biome එකද කොහෙද? ඉතින් friends game එක පටන් ගත්ත ගමන් පොඩ්ඩක් lag. ඉස්සරහා මොකද්ද එකකුත් තියෙනවා. ඉතින් friends better on bedrock ඒක දාලා තියෙන හින්දා structures එහෙම තියෙනවා. පොල් ගස් එහෙම තියෙනවා desert එකේ. ඉතින් friends better on bedrock mod pack එක දාලා තියෙන හින්දා mod pack එකද add-on එකද කොහොම හරි ඒක දාලා තියෙන හින්දා එක එක කැඩිච්ච ගෙවල් වගේ තියෙනවා. ගස් තියෙන විදිහත් වෙනස්. normal Minecraft එකේ වගේ කෙලින්ම නෙමෙයි තියෙන්නේ. ඉතින් friends මේ mod ටික දාලා play කරනවා කියන්නේ PC Better Minecraft වගේම තමයි. ඉතින් friends මේකේ සත්තු එහෙම අලි ඉන්නවා, කූඹි ඉන්නවා, ඒ වගේම තල්මස්සු ඉන්නවා, මෝරු ඉන්නවා. ඉතින් friends අපි spawn වෙද්දිම මේ වගේ පොතකුත් හම්බෙලා තියෙනවා අපිට. superior තමයි. ඉතින් මම creative ඉන්න හින්දා පොත් ගොඩක් හම්බෙලා තියෙනවා මට. ගොඩක් කියන්නේ එකයි හම්බෙලා තියෙන්නේ creative ඉන්න හින්දා අර ටිකක් තියෙනවා. ඉතින් friends අපි මේකේ bossලා එහෙම ඉන්නවා, armors එහෙම එන කැටියක් තියෙනවා. tools එහෙම පොරව එහෙම මාර ලස්සන පොරවල් තියෙනවා. කඩු එහෙම. ඉතින් friends අර මම Better Minecraft එකේ ඉන්න dragon mod එකක් දාලා තියෙන හින්දා ඒකේ weapons තියෙනවා මේකේ. weapon and armor. මේක ඉතින් අපිට මකරු පිටේ හිටන් යන්න පුළුවන්. ඉතින් friends අනිවාර්යෙන් මං mod ටිකේ නම් description එකේ දාලා තියන්නම්. download link නම් දාන්න විදිහක් නැහැ. එක එක තොප්පි එහෙම තියෙනවා. මේ නම් boss ලගෙන් හම්බෙන ඒවාද කොහෙද? ඉතින් මේකේ සුපිරි bossලාත් ඉන්නවා Better Minecraft එකේ ඉන්න. spawn එක ටිකක් අරන් බලමු. ඉතින් friends ඔය ඉන්නේ නම් dragon egg එකක්. ඉතින් friends අපිට Better Minecraft PC game එකේ වගේ මෙහෙම තමයි dragon ලව spawn කරන්න තියෙන්නේ. superior තමයි. අපිට මේ එක එක biome වල හම්බෙනවා structures වල. ඉතින් friends අපි එක මකරෙක්ව spawn කරමු. PC Better Minecraft එක වගේම තමයි superior තමයි. ඒකින් හින්දා අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් එහෙම දාලා channel එක subscribe කරන්න. තල්මස්සු එහෙමත් ඉන්නවා. හෙන ලොකු මාළුත් ඉන්නවා මේකේ. friends මේක තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඒකින් හින්දා අනිවාර්යෙන් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඉස්සරහට මම මේ වගේ සුපිරි videos ගේන්නම්. ඉතින් friends දැන් අපි boss කෙනෙක්ව spawn කරලා බලමු. කොහොමද boss? ඉතින් Better Minecraft videos බලලා තියෙන එක්කෙනෙක් නම් දන්නවා.
මේ ඉන්නේ බෙටර් මයින්ක්‍රාෆ්ට් එකේ මේ නම නම් මට මතක නෑ. කොහොම හරි සුපිරි බොස් කෙනෙක්. අපි තව එකෙක්ව ස්පෝන් කරමු මේ හරියේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ බොස් විතරක් නෙමෙයි මේකේ ඉන්නේ. තව වෙන බොස්ලා ගැටියක් ඉන්නවා මේකේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකේ ගොඩක් සත්තුත් ඉන්නවා. මං සත් ඇනිමල් මොඩ් එකකුත් දාලා තියෙන හින්දා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි එහෙනම් මේ නම් වෙන බයෝම් එකක්. මම වෙන බයෝම් එකකට ආවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි මේකෙත් බලමු සුපිරි සත්තු ඉන්නවා මේකෙත්. ගෝරිල්ලෝ හිටන් ඉන්නවා, රිලව් ඉන්නවා, වදුරෝ, කේක කුරුල්ලෝ ඉන්නවා. කෙසෙල් නම් normal minecraft එකේ තියෙනවද දන්නේ නැහැ. මට ඒක හරියට මතක නැහැ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකෙන් තමයි රිලව් වදුරුන්ව ගෙන්නන මේක ස්පෝන් එග් එක. මුන්ව ටේම් කරන්න නම් බෑ අපිට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකේ තව 아무තු සත්තු ඉන්නවා. මේ නම් කටුස්සද කොහෙද? කොහොම හරි මේකේ කූබිත් ඉන්නවා. කූබි ස්පෝන් එක ගන්න නම් මට හොයාගන්න බැරි වුණා. මේ මොකුද කොහොම හරි උණුත් ඉන්නවා. මේකේ ගොඩක් සත්තු ඉන්නවා මේ මොඩ් එකේ. ඇනිමල් මොඩ් එකේ. තව මකරෙක් මූණ වෙනස්ම මකරෙක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලොන්ට මේ මකරු normal PC better minecraft එකේ වගේම මේ මාළු දීලා ටේම් කරගන්න පුළුවන්. ඊට පස්සේ සැඩල් එක දාලා ඉතින් පදින්න තමයි තියෙන්නේ. අහස එහෙම යන්න පුළුවන් අපිට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තව සත්තු ටිකක් ඉන්නවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකේ අලිත් ඉන්නවා. මම ඕගොල්ලොන්ට අලි ස්පෝන් එකකුත් මෙයා කරලා පෙන්නන්නම්. මේ ඉන්නේ අර සන්බර්ඩ්ද මොකෙක් හරි එකෙක්. මේ ඉන්නේ උගේ ස්පෝන් කරලා තියෙන්නේ මං මේ වෙන වර්ල්ඩ් එක. උන්ගේ අර ඉන්න උන් ටික තමයි. ඉතින් PC better minecraft එකේ තමයි සන්බර්ඩ් ඉන්නේ. ඉතින් මේ මොඩ් එකකුත් දාලා තියෙන්නේ මං. අර මොඩ් එකේ ඒ බොස්ලා ඉන්නවා. මේ නම් අමුතු මලක්. ඒ මල ළඟට ගියපුවාම අපි සර්වයිවල් ඉන්න සර්වයිවල් හිටියොත් කනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තව මේකේ අමුතු සත්තු జాති වගේක් ඉන්නවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අලිත් ඉන්නවා මේ මොඩ් එකේ. සුපිරියක් තමයි. මේ මොඩ් එකේ මෝරුත් ඉන්නවා කිව්වනේ මම මේ ඉන්නේ. මේ නම් මෝරුද මන් දන්නේ නැහැ. කොහොම හරි සර්වයිවල් ඉද්දී අපිව කනවමු. ඩෝල්ෆින්ලත් ඉන්නවා මේ මොඩ් එකේ. සුපිරි මොඩ් එකක් තමයි ආයේ මේක නම්. මොඩ් එකක් කිව්වට මොඩ් ටිකක් මම දාලා තියෙන්නේ. ඒ ටිකේ නම් දාන්නම් මම. ඩවුන්ලෝඩ් ලින්ක් එක දාන්න විදිහක් නැහැ. අලි පැටවුත් ඉන්නවා මේ මොඩ් එකේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම තව ස්පෝන් එක ටිකක් හොයාගත්තා බොස්ලා වගේ එකගේ. බොස්ලා වගේ එකකුයි තව හුරතල් සත්තු දෙන්නෙකුකුයි. මේ නම් ඉත්තෑවද කොහෙද? කොහොම හරි උන් නම් හරිම හුරතල් මේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි තව කුරුල්ලෙකුත් ඉන්නවා 아무තු මේ ඉන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කොහොම හරි එක බොස්ලා දෙන්නගේ ස්පෝන් එක මං හොයාගත්තා. මෙන්න එක බොස් කෙනෙක්. මුගෙන්ද කොහෙද අර අපි පළවෙනියටම ගත්ත තොප්පිය හම්බුනේ.
අපි පොරවක් ගමු හොද. මෙන්න මේ පොරව ගමු අපි. උගේ හෙල්ත් එක 666යි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තව බොස් කෙනෙක් ඉන්නවා. මේ බොසුත් ඉන්නේ බෙටර් මයින්ක්‍රාෆ්ට් එකේ. බෙටර් මයින්ක්‍රාෆ්ට් PC ගේම් එකේ. ෆ්‍රෙන්ඩ්ස් මම අදට ගිහින් එන්නම්. channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.